ආයිබෝවන් ළමයි අද අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ දෑතේ කරගෙට සිඹ සනසන්නට පද්‍ය පන්තිය පිළිබඳව රස විඳීම. ඉතින් පුතේ කලින් වීඩියෝ එකකදී මම දෑතේ කරගෙට සිඹ සනසන්නට කියන පද්‍ය පන්තියේ හැඳින්වීම සාකච්ඡා කරා. එහෙනම් අපි දැන් යමු මේ කවි ටික සාකච්ඡා කරන්න. මේ වීඩියෝ එකේදී මම කවි ටික සාකච්ඡා කරනවා. ඒ වගේම ඒ කවිවලට අදාළ තේරුම් ටිකත් ඔයාලට පැහැදිලි කරලා දීලා ඒක ලියා ගන්න වෙලාවකුත් දෙනවා. එහෙනම් අපි යමු දැන් වීඩියෝ එකට. හරි පුතේ, එහෙනම් අපි පළවෙනි කවිය සාකච්ඡා කරමු. මුලින්ම පළවෙනි කවිය ගායනා කරන්න. දෑතේ කරගෙට සිඹ සනසන්නට ලාකුය මේ දලු පවන් සලයි දහදිය මුතු වෙට මල්වරු සාවී කරල් පරින් පීති වැකිරේ. මේ කවිය ගත්තහම පුතේ මේ සමස්ත පද්‍ය පන්තියෙන් කවියගේ බලාපොරොත්තුව වෙලා තියෙන්නේ මිනිස්සු තුල දේශාභිමානය, ශ්‍රමාභිමානය ඇති කරවන එක. එතකොට ආයෙත් පිබිදීමක් නැත්නම් යලි පිබිදීමක් ඇති කරවන එක තමයි මේ කවියගේ බලාපොරොත්තුව වෙලා තියෙන්නේ. එතනදී වැඩිහිටි පරම්පරාව අනාගත පරම්පරාවට ලබා දෙන අනාගතය සෞභාග්‍යමත් එකක් කරන එක තමයි කවියගේ අපේක්ෂාව වෙන්නේ. දැන් මේ පද්‍ය ගත්තාම දෑතේ කරගෙට සිඹ සනසන්නට ලාගොය මේ දලු පවන් සලයි. ශ්‍රමය තමයි වටිනා ශ්‍රමය තමයි මෙතනදී අගය කරන්නේ. අත්තිකේ දාන කරගෙට සිඹ සනසන්න තමයිලු ලාගොය මේ දලු පවන් සලන්නේ. එතකොට කරගෙට එනතෙක් මේ මිනිස්සු මහන්සියෙන් වැඩ කරලා තියෙනවා. ඔයාලා දන්නවා ශ්‍රමය ගත්තාම පුතේ කායික ශ්‍රමය, මානසික ශ්‍රමය කියලා දෙකක් තියෙනවා. කායික ශ්‍රමය තමයි මේ ගොවියා ලබා දෙන්නේ රටට. එතකොට ගොවියා මහන්සි වෙලා ගොයම සරුසාර කරගන්න මහන්සි වෙලා වැඩ කරනකොට දෑතේ මොනවද ඇති වෙන්නේ? කරගැට ඇති වෙනවා. ඒ කියන්නේ ගොඩක් මහන්සි වෙලා වැඩ කරනමයි කියන එක. ගොයම රැක බලා ගන්න ඕනේ, ගොයම අස්වැන්න නෙලා ගන්න ඕනේ. එතකොට දෑතේ සවියෙන් තමයි වැඩ කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් මෙහෙම වැඩ කරන ගොවියට තියෙන එකම සතුට තමයි පුතේ මේ ලා ගොයම සරුසාර විදියට හැදෙන එක. එතකොට ඒ විදියට මේ ලා ගොයම සරුසාරව හැදිලා තියෙන එක තරම් සතුටක් ගොවියට නෑ. මොකද ගොවියා වගුරපු ශ්‍රමයට වටිනාකමක් ලැබිලයි කියලා දැනෙන්නේ එතකොට. ඊට පස්සේ කියනවා පුතේ මේ ගොවියගේ ගොවිය මේ හෙළන වේදනාව. ගොවියගේ දෑතේ තියෙන කරගෙට සිඹ සනසන්න කවුරුත් නැහැ. ඒ වුණාට මේ ගොවියගේ තියෙන සියලුම වේදනාවන් පහ කරගන්න නැති වෙලා යන්න හේතුවක් තමයි මේ ලා ගොයම. එතකොට ගොයම සරුසාර වෙලා තියෙනවයි කියන එක තමයි එතනින් ව්‍යංග්‍යාර්ථවත් කරන්නේ. ඒකෙදි දහඩිය මුතු වැට මල් වරුසාවි. මේ ගොවියා හෙළන දහඩිය පුතේ මුතු වැට බවට සමාන කරලා තියෙනවා. මුතු වැට වලට සමාන කරලා තියෙනවා. එතකොට සියම් දෙයක් මෙන්සේ වැනි බඳු එව් ආදී උපමාවාචී නිපාත පදයක් යොදාගන්නේ නැතුව තවත් දෙයකට සමාන කරනවා නම් අපි කියනවා ඒකට පුතේ මොකක් කියලාද? රූපකයක් කියලා. එතකොට මෙතන මේ දහඩිය මුතු වැට කියලා කියන්නේ රූපකයක්. ඊට පස්සේ කියනවා කරල් බරින් පීදී වැගිරේ. ගොයම සරුසාර වෙලා. එතකොට වටිනා මුතු වැට වලට ගොවියගේ දහඩිය බිඳු සමාන කරලා ගොවියගේ ශ්‍රමයට වටිනාකමක් ලබා දීලා තියෙනවා. එතකොට කරල් බරින් පීදී වැගිරෙනමයි කියලා කියන්නේ මේ ගොවියාගේ මහන්සිය අපතේ ගිහිල්ලා නැහැ. අස්වැන්න සරුසාර වෙලා සුබ අනාගතයක පෙරනිමිති තියෙනමයි කියන එක. එතකොට ඊටමත් සරුසාර අනාගතයක බලාපොරොත්තු ඇති කරවමින් තමයි මේ පද්‍ය පන්තිය ආරම්භ වෙලා තියෙන්නේ. එතකොට පුතේ හැම වදනකින්ම අර්ථාන්විතව දෙයක් කියන්න උත්සාහ කරලා තියෙනවා. සරලම අදහස තමයි ශ්‍රමාභිමානය උපනංවන්න උත්සාහ කරලා තියෙනවා. මේ පද්‍ය පන්තියේ තියෙන කාව්‍ය කියන්නේ කාව්‍ය උපක්‍රම විදියට අපිට ගන්න පුළුවන් ආකෘතිය මේකේ නිසදෙස් ආකෘතියෙන් රචනා කරලා තියෙන්නේ. ඒ වගේම රූපක තියෙනවා. දහඩිය මුතු වැට මල් වර්ෂාවී කියලා රූපකයක් තියෙනවා. ඉතින් මේ විදියට අපිට මේ කවිය පැහැදිලි කරගන්න පුළුවන්. දැන් මේ කවියේ තේරුම සරලව මම ඔයාලට දෙන්න. වීඩියෝ එක පොඩ්ඩක් ස්ටොප් කරලා මේක ලියා ගන්න. රටක ජනතාව තම කායික මානසික ශ්‍රමය රට වෙනුවෙන් වැගිරීම අභිමානවත් දෙයකි.
මෙහිදී කායික ශ්‍රමය වැය කරන විට ගිනි අවුවේ හිඳිමින් දහ දුක් විඳී. දෑතේ කරගෙට පැන නගී. ගොවියාගේ දිලිඳු බව මෙම කරගෙට වලින් සංකේතවත් කරයි. ගොවියාගේ මෙම දෑතේ කරගෙට සිඹ සනසන්නට කිසිවෙක් නැත. ලාගොයම ගොවියාගේ වේදනාවන්ට සැනසීමක් ගෙන දෙයි. එය දෑතේ කරගෙටවලට පවන් සැලීමකි. මන්ද ගොයම සරුසාර වීම තරම් සතුටක් ගොවියාට නැත. එය මෙසේ ව්‍යංග්‍යාර්ථවත් කොට ඇත. දහඩිය මුතු ඇට මල් වරුසාවක් වී යන්න රූපකාර්ථයකි. මුතු වටිනා සම්පතකි. ගොවියාගේ දහදිය මුතු ඇටවලට රූපකාර්ථවත් කර ඇත. පැසුණු ගොයම බර වී බිමට නැමී පවතී. මේ සියල්ලෙන් ගොවියාට ගෞරවයක් ලබා දී ඇත. හරි පුතේ, එහෙනම් ස්ටොප් කරලා වීඩියෝ එක ඔය කවිය තේරුම ලියා ගන්න. ඔයාලා විචාර ලියනකොට අනිවාර්යෙන්ම වැදගත්. මොකද ශ්‍රමාභිමානය ගැන ඇහුවත්, කාව්‍ය උපක්‍රම ගැන ඇහුවත් ඕන එකකට ගන්න පුළුවන් මේ විදිහේ කොටසක් විස්තර කරලා තියෙනකොට ඔයාලට මේක කීප සැරයක් කියවනකොට හොඳට ඔළුවට යනවා. ඊට පස්සේ විචාර ලියන එක පහසු වෙනවා. එහෙනම් අපි යමු දැන් දෙවෙනි කවියට. අඩසඳ මෝරන මෙදියම් මහසින් බිලිඳු හදට කිරි දියර ගලයි. හෙට ඉදිවන නව ලෝකය දැක දැක පුංචි පුතා හීනෙන් හිනෙහි. මේ කවිය සඳහන් වෙන ආකාරයට රාත්‍රියේදී පුතේ අඩසඳ මෝරාගෙන එන අඩසඳෙන් කිරි වතුරක් ගලාගෙන එනවලු පුංචි පුතාගේ හදවතට නේද? අඩසඳ මෝරන මැදියම් මහසින් බිලිඳු හදට කිරි දියර ගලයි. කිරි දියරයක් බිලිඳාගේ හදවතට ගලාගෙන එනවා. බිලිඳු පුතාගේ හදවත තෙමාලනවා. එතකොට පුතේ සාමාන්‍යයෙන් අම්මගේ සිරුරේ කිරි දියර වලින් තමයි බිලිඳාව පෝෂණය වෙන්නේ. ඒ වගේ රාත්‍රී යාමේදීත් මේ මෝරාගෙන එන අඩසඳින් බිලිඳාගේ හදවතට ගලාගෙන එන කිරි දියරය මොකක්ද? ඒ කිරි දියරය තමයි පුතේ සංවර්ධනයේ අරුණාලෝකය කියන කිරි දියරය. දරුවව පෝෂණය කරන්න තමයි ඒකත් ලබා දෙන්නේ. පෝෂණය කරන්න කියලා කියන්නේ මේ දරුවාගේ අනාගතය හදන්න තමයි මේ වැඩිහිටියෝ මහන්සි වෙන්නේ කියන එක. එතකොට මෙන්න මේ සංවර්ධනය ලබා දෙන්නේ ශ්‍රමාභිමානයෙන්, ජාතිකාභිමානයෙන් වැඩ කරන වැඩිහිටි ජනතාව විසින්. එතකොට මේ වර්තමාන වැඩිහිටි සමාජය කොහොමද මේ බාල පරපුර උදෙසා ළමයින්ට අනාගතේ සරුසාර කරලා දෙන්න මහන්සි වෙන්නේ කියන එක තමයි මේකෙන් සංකේතවත් කරන්නේ. ඊට පස්සේ කියනවා හෙට ඉදිවන නව ලෝකයේ දැක දැක පුංචි පුතා හීනෙන් හිනෙහි. එතකොට මේ අනාගතයේ මේ වැඩිහිටි පරපුර විසින් දරුවන්ට හදලා දෙන අනාගතය ගැන හීනෙන් දැකලා පුංචි පුතා හීනෙන් හිනෙහෙනවා. පුංචි පුතා කියන එකෙන් සමස්ත අනාගතයෙන් පුතේ මෙතනින් සංකේතවත් කරලා තියෙනවා. ඒක හිනෙහෙනවා කියන එකෙන් සංකේතවත් කරන්නේ මේ අනාගතය අනිවාර්යෙන්ම සරුසාර වෙනමයි කියන එක. ඒකට හේතුව වැඩිහිටි පරපුර Tamanගේ ශ්‍රමය වගුරවලා මහන්සි වෙලා වැඩ කරන නිසා. එතකොට මේ පද්‍ය පන්තිය ගත්තාම මේක තුල තියෙන කාව්‍ය උපක්‍රම බැලුවාම පුතේ සංකේත භාවිතේ තියෙනවා. පුංචි පුතා කියන එකෙන් සමස්ත අනාගත පරපුර සංකේතවත් කරනවා. බිලිඳාගේ හදට ගලා එන කිරි දියරය තමයි සංවර්ධනයේ අරුණාලෝකයේ කියන දියරය. ඉතින් මෙන්න මේ වගේ සංකේතාත්මක යෙදුම් මේ පද්‍ය පන්තිය පුරාම භාවිත කරලා තියෙනවා. ඊළඟට අපි මේ කවියේ තේරුම ලියාගමු. වීඩියෝ එක පොඩ්ඩක් ස්ටොප් කරලා මේ තේරුම අනිවාර්යෙන්ම පොතේ සටහන් කරගන්න. මැදියම් රාත්‍රියේහි අඩසඳෙන් කිරි වතුරක් ගලාගෙන විත් බිලිඳු පුතාගේ හදවත තෙමාලයි. දිවා කල මවගේ කිරිදියර බිලිඳාව පෝෂණය කරන අතර රාත්‍රියේදී අඩසඳෙන් බිලිඳාට ලබා දෙන්නේද කිරිදියරයකි. එනම් සංවර්ධනයේ අරුණාලෝකයයි. ඒ ලබා දෙන්නේ වැඩිහිටියන් විසිනි. වත්මන් වැඩිහිටි පරපුර බාල පරපුරේ අනාගතයේ උදෙසා කැපවන අයුරු දක්වයි. සියලු දෙනාම එක් වී අනාගත පරපුර උදෙසා නිදහස් නිවහල් දේශයක් ගොඩනගා දිය යුතුය. පුංචි පුතා හීනෙන් හිනැහෙන්නේ එම ලෝකයේ පිළිබඳ සුබවාදී සිතුවිලි සමගිනි.
හරි පුතේ, දැන් ඔයාලට කවි දෙකක් සාකච්ඡා කරලා තියෙනවා. මම හිතනවා මුලින්ම කවිය හොඳින් සාකච්ඡා කරනකොට අහගෙන ඉන්න. ඊට පස්සේ අනිවාර්යයෙන්ම මේකේ තේරුම මම මේ ස්ක්‍රීන් එකේ දානවා. ඒක සටහන් කරගන්න. ඊළඟට අපි යමු තුන්වෙනි කවියට. තුන්වෙනි කවිය දහසක් වැව් බැඳියෝත මිනිස් කැල යලි ඉපදී ඇති මව්දෙරනේ සත්රුවනින් නව නිදහන් මතුවී පුතුගේ සිනාවෙනි ඔප වැටුනේ. හරි, මොකක්ද මේ කවියේ තේරුම? දහසක් වැව් බැඳි යෝධ මිනිස් කැල. ඔයාලා දන්නවා අපේ ලංකාව පිළිබඳව අපේ සිත තුළ දේශාභිමානය වඩවන දේවල් මොනවද කියලා ඇහුවොතින් අපේ ලංකාවේ තියෙන මේ වාඩි තාක්ෂණය ඉහළින්ම තියෙනවා. එතකොට පුතේ මේ වැව් නිර්මාණය කරලා තියෙන ඉස්සර මිනිස්සු මේ වගේ ලොකු තාක්ෂණයක් තිබුණේ නැහැ දෑතේ මහන්සියෙන්. එතකොට මේ අතීතයේ ඒ විදිහට මහන්සි වෙලා වැඩ කරපු මිනිස්සු ඒ යෝධ මිනිස් කැල යලි ඉපදී ඇත මව්දෙරණේ නැවතත් මේ මාතෘභූමියේ බිහි වෙලා වගේ. එච්චරට දක්ෂ මිනිස්සු තමයි අපේ මේ ලංකාවේ ඉන්නේ. එතකොට මේකෙන් අදහස් කරන්නේ කවියා ලංකාවේ ඉන්න මිනිස්සු වැඩට හරිම හපන්නු කියන එක. ඒ වගේම පුතේ ශ්‍රමාභිමානය, ජාතිකාභිමානය, දේශාභිමානය මේ වගේ හැඟීම් ගණනාවක් මේ වැඩිහිටි පරපුර ගාව තියෙනවා. එතකොට මේ විදියට මේ අතීත මුතුන් මිත්තෝ නැත්නම් මේ විදියට මේ අතීත මුතුන් මිත්තෝ හදපු දේවල් බලලා ඒකත් එක්කම මේ වර්තමානයේ තියෙන මිනිස්සුන් වර්තමානයේ ඉන්න මිනිස්සුන්ට තියෙන හැකියාවනුත් පෙන්වන්නේ ඔවුන්ගේ ශ්‍රමයට වටිනාකමක් ලබා දීම. ඉස්සර කාලේ නවීන යන්ත්‍ර සූත්‍ර තිබුණේ නැහැ. ඒ ඔස්සේ අතීත ශ්‍රී විභූතියත් සිහිපත් කරනවා. ඊට පස්සේ කියනවා සත්‍රුවණින් නව නිදහන් මත වෙලාලු. සත්‍රුවණින් නව නිදහන් මත වෙලා කියලා කියන්නේ මේ නිදාණය තමයි මෙතන මේ සංවර්ධනය උදා කර ගැනීම. එතකොට මේ රුවන් වලින් මැණික් වලින් උදා වෙන මේ සංවර්ධනය මතු කරගන්නේ වැඩිහිටි පරපුර. වැඩිහිටි පරපුර උදා කරන මේ සංවර්ධනය ඉස්සරහට අරගෙන යන්න පුළුවන් වෙන්නේ පුතුගේ සිනාවට නේද? පුතුගේ සිනාවෙන් තමයි ඒක ඔප වැටෙන්නේ. ඒ කියන්නේ මේ වර්තමානයේ ඉන්න පරපුර ඉස්සරහා පරම්පරාවට අනාගතයට පරපුරෙන් පරපුරට මේ වගකීම් සම්භාරය අරගෙන යන්න ඕනේ කියන එක. මෙන්න මේ වගේ අදහසක් තමයි පුතේ මේ කවියෙන් කියවෙන්නේ. දැන් ඔයාලා වීඩියෝ එක ස්ටොප් කරලා මේක ලියා ගන්න. ඈත අතීතයේ විසූ යෝධ මිනිස් පරපුර නැවත අපගේ මාතෘභූමියට පහළ වී ඇති අයුරකි. එයින් කවියා ව්‍යංගාර්ථවත් කරනුයේ ලාංකිකයන්ගේ දක්ෂතාවයයි. ශ්‍රමාභිමානය, ජාතිකාභිමානය, දේශාභිමානයෙන් ලාංකිකයෝ පිරිපුන්ය. දෑතේ සවිබලයෙන් බොහෝ දේ කළ හැකිය. දේශයේ වැඩ කරන ජනතාව ශ්‍රමය වගුරවා අනාගත පරපුරට සෞභාග්‍ය උදා කර දීම සත්‍රුවණින් නව නිදහන් මතුවීමෙන් ව්‍යංගාර්ථවත් කරයි. මේ පරම්පරාවෙන් පරම්පරාවට යන්නකි. දේසේ කඳුලෙලි පිසදා බලනෙමි හිට හිරු එළියට වඩින දිනේ ණය නැති බිය නැති නිවහල් යුගයක පුංචි පුතා රජ කරනු පෙනේ. මේ කවිය ගත්තාම පුතේ මෙතන කියනවා දෑසේ කඳුලැලි පිසදා බලනෙමි. එතකොට දෑසේ කඳුලැලි පිරුණු යුගයකුත් තිබුණා. මොකක්ද ඒ යුගය? යටත් විජිතවාදීන්ට මේ රට යටත් වෙලා තිබුණු කාලය. දැන් නිදහස ලැබලා තියෙනවා. එතකොට දෑසේ කඳුලැලි පිසදා බලනවලු හෙට හිරු එළියට වඩින දිනේ. අනාගතයේ දිහා හරිම සතුටින් බලනවයි කියලා කියන්නේ. කඳුලැලි පිසදා අනාගතයේ දිහා බලන්න පුළුවන් කියලා කියන්නේ. අතීතයේ ඒ තිබුණු යටත් විජිතවාදීන්ට යටත් වෙලා හිටපු යුගයෙන් එළියට ඇවිල්ලා ශ්‍රමාභිමානයෙන්, ජාතිකාභිමානයෙන් වැඩ කරලා සැලසුම් සහගතව අනාගතයට මුහුණ දෙන්න පුළුවන් කියන එක. ණය නැති බිය නැති නිවහල් යුගයක පුංචි පුතා රජ කරනු පෙනේ. එතකොට ඒ විදියට වැඩ කටයුතු කරොත් තමයි ණයක් නැතුව බයක් නැතුව රටේ අනාගත පරපුරට මේ ලෝකේ බාර දෙන්න, රට බාර දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට ණය බරින් මිදුන, ණයගතිභාවයෙන් මිදුන, ඒ වගේම කිසිම බයක් නැති නිවහල් යුගයක් බිහි වෙන්න නම් වැඩිහිටි පරපුර
ගේ දායකත්වය යාලා මේ දරුවන් වෙනුවෙන් කරන දේවල් ගොඩක් වැදගත් වෙනවා. මොකද යාලගේ යුතුයකම් වගකීම් හරි විදියට ඉෂ්ට කරෝතින් තමයි මේ විදියේ ණය නැති බිය නැති නිවහල් යුගයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේක තමයි කවියාගේ ප්‍රාර්ථනය. ඉතින් පුතේ මම හිතනවා මේ කවියත් ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. අපි එහෙනම් මේ කවියේ තේරුම ලියාගමු. දැසේ කඳුලැලි වැගිරුණු යුගය නම් යටත් විජිතවාදීන්ට යටත්ව සිටි සමයයි. නමුත් දැන් අපිට කඳුලැලි පිසදා අනාගතයේ දෙස බැලිය හැකියි. ඒ ඔස්සේ අනාගතය ගැන සිහින දැකිය හැකියි. පුංචි පුතාට නිමහල් යුගයක රජ කිරීමට හැකිවන්නේ එවිටයි. සැබෑ නිමහල් යුගයක් බිහිවන්නේ තම මව්බිම කෙරෙහි බාලමහලු කවුරුත් හැකි පමණින් තම වගකීම් ඉටු කළ විටයි. කවියාගේ ප්‍රාර්ථනය එසේ ණය නැති බිය නැති නිවහල් යුගයක් බිහි කරලීමයි. එහෙනම් දැන් අපි යමු පස්වෙනි කවියට. ආගත වෙහෙසට ආදරයෙන් දිය උල්පත පාදන පුංචි පුතුන් ඒකත වෙහෙසම සතුටක් වෙයි මට ඔබ සිහිවන විට පුංචි පුතුන් මාගත වෙහෙසට ආදරයෙන් දිය උල්පත පාදන පුංචි පුතුන්. එතකොට දිය උනන උල්පත වගේ ආදරයේ උනන උල්පත තමයි මේ පුංචි පුතා. එහෙමත් නැත්නම් රටේ දරු පරපුර. මාගත වෙහෙසට කියන්නේ වැඩිහිටි පරපුර මේ වෙනුවෙන් ලොකු වෙහෙසක් දරනවා. සෞභාග්‍ය උදා කර දෙන්න වැඩිහිටි පරම්පරාව ගොඩක් වෙහෙසෙන්න ඕනේ. ශ්‍රමය වගුරවන්න ඕනේ. එතකොට මෙතනදී මේ කවියා නියෝජනය කරන්නේ වැඩිහිටි පරපුර. මේ විදිහට මහන්සි වෙලා වැඩ කටයුතු කරන එකේ අන්තිම බලාපොරොත්තුව තමයි අනාගතයට හොඳ ලෝකයක් හදලා දෙන එක. එයාලගේ අනාගත පරපුර සුඛිත මුදිත කරන එක. එතකොට මේ විදිහට මහන්සි වෙලා වැඩ කරන මේ වැඩිහිටියට ආදරයේ උල්පත වෙන්නේ පුතේ පුංචි පුතා. එහෙම පුංචි පුතාගේ ආදරයත් එක්ක මේ හෙළන වෙහෙස, Tamanගේ ශරීරයට දැනෙන මේ වෙහෙස සතුටක් වෙනවා. මොකද අර පුංචි පුතාගේ අනාගතයේ සාරවත් වෙනවයි කියන එක දකින්නවත් එක්ක. මෙන්න මේ කවිය ගත්තාම අපූර්ව ධ්වනිතාර්ථ ඉස්මතු කරලා තියෙනවා. ඒ ධ්වනිතාර්ථ තමයි ආදරයේ දිය උල්පත සාදන පුංචි පුතා නැත්නම් වැඩිහිටි පරපුර වෙනුවෙන් සෞභාග්‍ය උදා කර දීම කවියාට නැත්නම් වැඩිහිටි පරම්පරාවට සතුටක් කියන එක. කවියා මෙතනින් පුංචි පුතා කියන එකෙන් පුතේ සමස්ත අනාගත පරපුරම සංකේතවත් කරනවා. මතු පරපුර ගැන හිතලා කවියා අතිශයින්ම සතුටටපත් වෙනවා. එහෙනම් අපි යාගමේ කවිය තේරුමත්. අනාගත පරම්පරාවට සෞභාග්‍ය උදා කර දීමට වැඩිහිටි පරම්පරාව වෙහෙසිය යුතුයි. කවියා නියෝජනය කරන්නේ රටේ අනාගත පරපුරයි. අනාගත පරපුර දකින විට කවියා නියෝජනය කරන්නේ රටේ වැඩිහිටි පරපුරයි. අනාගත පරපුර දකින විට වැඩිහිටියන්ගේ වෙහෙස නිවියයි. එබැවින් කවියාගේ ගතෙහි වෙහෙස නිවාලන්නේ පුංචි දරුවන් යයි කියන එක ඉන්හැඟ වෙයි. ආදරයේ දිය උල්පත පුතුන් ලෙස දක්වා ඇත්තේ ධ්වනිතාර්ථ ඉස්මතු කරවමින් පුංචි පුතුන් ලෙස හඳුන්වන්නේ සමස්ත අනාගත පරපුරයි. එහෙනම් අපි යමු අවසාන කවියට. 2500 වසරක් තිස්සේ මාදුටු සිහිනය පුංචි පුතුන් ඔබ හට ලෝකය ඉති කරදී මිස යා නොහැකිය මට පුංචි පුතුන්. මේකෙන් කියවෙන්නේ පුතේ 2500 වසරක් තිස්සේ අවුරුදු 2500කටත් එහා ඉඳලම පරපුරෙන් පරපුරට මේ කරන්න ඕන යුතුයකම් ටික එනවා. ඉතින් ඒ අවුරුදු 2500කටත් කලින් ඉඳලම බලාපොරොත්තුව තමයි අනාගත පරම්පරාවට හොඳ සාරවත් ස්වයංපෝෂිත රටක් නිර්මාණය කරලා දෙන එක. ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන්නේ නැතුව Tamanට මේ ලෝකේ අතහැරලා යන්න බැහැයි කියලා මේ කවිය සඳහන් කරනවා. එතකොට මතක් කරන්නේ මේ යාට මේ කවියට ඉටු කරන්න තියෙන යුතුයකම් සමුදාය. ශ්‍රමාභිමානය, දේශාභිමානය, ජාතිකාභිමානය මෙන්න මේ හැඟීම් පෙරටු කරගෙන තමයි මේ යුතුයකම් සමුදාය ගැන මතක් කරන්නේ.
මේ කවිය එහෙමත් නැත්නම් මේ වැඩිහිටි පරපුරේ සිහිනය තමයි පුතේ අනාගත පරපුර උදෙසා නිදහස් නිවහල් දේශයක් බිහි කරලා දෙන එක. එතකොට මේ පද්‍ය පන්තිය පුරාවටම සඳහන් වුණේ ඒ ගැන. මුලින්ම අපි ඒ කවියේ තේරුම ලියාගෙන ඉමු. අවුරුදු 2500කටත් වඩා ඈත අතීතයේ සිටම පරපුරෙන් පරපුරට යුතුයකම් වගකීම් සම්භාරය ගලා යයි. එසේ පරපුරෙන් පරපුරට මෙම දේශාභිමානී හැඟීම් සමුදායක්ද දායාද කරයි. මෙහිදී කවියා දක්වන්නේ පුතුන්ට අනාගත ලෝකයේ ඉදිකර දීමිස මෙලොවින් සමුගත නොහැකි බවයි. නිදහස් නිවහල් යුගයක් බිහි කරලීමේ චේතනාව මේන් ඉස්මතු වී ඇත. මෙම පැදිපෙළ සර්වකාලීන වටිනාකමකින් යුක්ත පැදිපෙළකි. හරි. දැන් පද්‍ය පන්තිය සාකච්ඡා කරලා ඉවරයි. මේ පද්‍ය පන්තිය පුරාම ඔයාලා දැක්කනම් තියෙන පුතේ ශ්‍රමාභිමානය, ශ්‍රමයට වටිනාකමක් ලබා දීම, ඒ වගේම දේශාභිමානය, ජාතිකාභිමානය විතරක් නෙවෙයි, රටේ අනාගත පරපුරේ අනාගතය සරුසාර කරන්න වැඩිහිටියෝ වෙහෙසෙන ආකාරය. ඒ වෙහෙසට ලබා දීලා තියෙන වටිනාකම. ඊළඟට එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී විචාර ප්‍රශ්න ටිකට අදාළ උද්දෘත ටික සාකච්ඡා කරමු. එහෙනම් අදට මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ආයුබෝවන්.